ඉතින් යාළුවනේ ඕගොල්ලෝ සුබ දවසක් ඕගොල්ලෝ පිළිගන්නවා මගේ අලුත් YouTube channel එකට. ඉතින් ඕගොල්ලෝ මේ පේන්නේ යාළුවනේ ලස්සන කුඹුරු යායක් තියෙනවා. ඉතින් මම දැකපු ඉඳන් මේ ලොකේෂන් ඕගොල්ලන්ට පෙන්නන්න යන්නේ. මම දැන් ඉන්නේ නිකරයිටි ගමේ. ඉතින් ඕගොල්ලන්ට පේන ඇති මට පිටිපස්සෙන් තියෙන වෙල් යාය මම ඕගොල්ලන්ට හරිනව පෙන්නන්න මොන තරම් සුන්දරයක් තියෙනවද කියලා මේකේ. සුන්දරත්වය බලා ගන්න ඕගොල්ලෝ අනිවාර්යෙන් channel එක subscribe කරලා like කරන්න. ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති ලස්සන view එකක් තියෙනවා. ඔයගොල්ලන්ට පේන ඇති ලස්සන කුඹුරු ඈයක් තියෙනවා මෙතන. ඉතින් ඔයගොල්ලන්ට පේන්නේ යාළුවනේ පිටපස්සෙන් පේන ලස්සන කුඹුරු ඈයට වතුර ඈයක් ගන්න මේ දින ඉස්සරහා දින වැවෙන් මම ඔයගොල්ලන්ට පේනනම් කොහොමද මේක වැවේ වතුර ගෑනෙන්නේ කියලා. ඉතින් යන්න ඔයගොල්ලන්ට පේන ඇති මේ වැව මෙතන බටයක් දාලා තියෙනවා. මේ බටෙන් තමයි මම හිතන්නේ වතුර ගන්න. ඔයගොල්ලන්ට පේන ඇති වතුර ටික මේ පැත්තට අරන් තියෙනවා. ඉතින් ලස්සන වෙල් ඈයක් තියෙන්නේ. වෙල් ඈයක් නෙමෙයි දැන් කොට්ටරේකවත් දාන්න නැහැ. වෙල් ඈයක් නෙමෙයි කුඹුරු ඈය. ලස්සන කුඹුරක් තියෙන මේ පැත්තේ. උඹට පේන මාර ලස්සනයි. ඉතින් මම බයික් එකේ තමයි ආවේ. ඉතින් ඕගොල්ලන්ට පේන ඇති මේ මම කලින් ගෝගේ නිකරටි ගමේ තමයි ඉන්නේ. ලස්සන ගම. මෙතන තියෙන්නේ මම හිතන්නේ මේ නෙල්ලි ගහක් තියෙන්නේ. නෙල්ලි ගහ ඒ කියන්නේ බේත් නෙල්ලි ගහ. ගෙඩියක් නම් පේන්නේ නැහැ. හැබැයි අල්ලගුවාම ඉතින් හොඳම අල්ලලා ඇති. ඉතින් ඕගොල්ලන්ට පේන ලස්සන ඇලපාරක් තියෙන මේ පැත්තේ මේ නාගන්නේ හොඳයි හොඳටම. ඉතින් ඕගොල්ලෝ බලන්න මේ ලස්සන ඇලපාරක් නේ. මම නම් දන්නේ නැහැ මේකට මොකක්ද කියන්නේ කියලා. ඉතින් මේ මෙතන නාන්න බහින රණුකුත් දාලා දෙන ඕගොල්ලන්ට පේන ඇති මෙතන. වතුර නම් ගහගෙන යන වතුර අලුත් වතුර ටික. මොනවද? අනේ මාළු ෆොටෝ එකක් ගහගන්න. මාළුන්ගේ පේන්නේ නැහැ නේ ඉන්නවා. පළහැට ගිහින් ගහන්න පුළුවන්. ගහගෙන එන්න. අපෝ ඉතරේ යන්න බෑ. දැන් නානලාට. හා. මේ නෙළුම් මල්නේ. නෙළුම් කොළනේ. වැවද්ද තියෙන්නේ? මොකද්ද තියෙන්නේ කියලා බලන්න තමයි යන්නේ. වැවක්ලු තියෙන්නේ. නාන්න පුළුවන් දන්නේ. අර හිත් මාළු ඉන්නවා. කොහෙද මාළු ඉන්නේ? අර අතන හෙලෙන්නේ. යන් ඕමෙන. නාන්න පුළුවන් මෙතනනේ. ඔව්. මේ ගලුත් තියෙන. අර මාළු අර මං කියන්නේ. දෙන්නයි තුන් දෙනයි. අර පොඩි පෙඩ ඉන්නවා.